එතනේ පරීක්ෂණයේදී ඔයගොල්ලෝ දැක්ක පැහැදිලිවම රෝධයක් කැරගෙනකොට මේ කෝණික ගම්‍යතාවය සහ ගූර්ණය කියන රාශීන් දෙක අතර හැසිරීම පිළිබඳව. එතකොට දැන් ඒ ප්‍රැක්ටිකලි මම පෙන්වන්නේ ඒ පෙන්වන ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ දැක්කා රෝධය සරල රේඛීය ගමන් මාර්ගයක පෙරළෙමින් ගමන් කරනවා. මේක පැහැදිලිව පෙරළුම් චලිතය පිළිබඳව කරන ලද ආදර්ශනයක්. ඔබ දන්නවා පෙරළුම් චලිතය කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ සරල රේඛීය චලිතයයි භ්‍රමණ චලිතයයි නැත්නම් කෝණික චලිතය එකට එකතු වුණාම මේ දෙන්න එකට ගමන් කරනකොට අපි කියනවා ලිස්සා නොයමින් ගමන් කරනවා කියලා. එතකොට අනිවාර්යෙන් අපි සුළු වශයෙන්ම ඝර්ෂණ බලයක් මෙතනදී අවශ්‍ය වෙනවා. මෙයාගේ පෙරළුම් චලිතය පවත්වා ගැනීමට සරල රේඛීය චලිතය සහ කෝණික චලිතය නැත්නම් භ්‍රමණ චලිතයත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න. දැන් අතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හැම වෙලේම මේ කෝණික චලිතය එහෙම නැත්නම් භ්‍රමණ චලිතය කියලා වචනයක් පාවිච්චි කරනවා. මම ඔයගලන්ට උගන්වලා තියෙනවා. කෝණික චලිතයේ එන එක කැටගරි එකක් එක වර්ගීකරණයක් තමයි භ්‍රමණ චලිතය විදිහට පැහැදිලි කරන්නේ. ඕකේ තව තියෙනවා වෘත්ත චලිතය කියලා කොටසකුත්. අපි ඒක ඉදිරි දවසේදී සාකච්ඡා කරනවා. දැන් මෙතනදී අර සරල රේඛීයව ගමන් කරන පෙරළමින් ගමන් කරන රෝධය එකපාරම එයාගේ හැඩය වෙනස් කරගත්තොත් ඇලවුන ගමන් මොකද වෙන්නේ? මේ රූපසරාවේ ඔයගලන්ට දකින්න ලැබෙනවා වගේම මේ බලන්න මේ රෝධය දැන් ඔබගේ දිශාවට ඔබට ත්‍රිමාණ පේනවා ඇති ඔබගේ දිශාවට මේ රෝධය කැරගෙමින් එනකොට සුරත් නීතිය දාපු ගමන් ඔබට පේනවා ඇති මහකොට ඇඟිල්ල යොමු වෙන්නේ කෝණික ගම්‍යතාවයේ දිශාව මෙන්න මේ දිශාව. මේ බෝඩ් එක දිගේ ගත්තොත් ඔයගලන්ට වෙනදී දකුණු පැත්තට යොමු වෙන පරිදි තියෙන්නේ. එතකොට දැන් දන්නවනේ සුරත් නීතිය ගන්න විදිය. දැන් එතකොට ඔබගේ පැත්තට කැරගෙමින් එන රෝධයට ඒතර සුරත් නීතියෙන් දාපුවම මහකොට ඇඟිල්ල අනිකුත් ඇඟිලි සියල්ලම කැරගෙන පැත්තට දැම්මොත් මහකොට ඇඟිල්ලෙන් යොමු වෙන්නේ මෙන්න මේ දිශාව. එහෙමනම් දැන් එතකොට මේ කෝණික ගම්‍යතාවයේ දිශාව බලන්න හොඳට මේ රෝධය එකපාරම මේ රෝධය වැටෙන්න එපයි දැන්. මේක පෙරලිලා ගිහලා අනිවාර්යයෙන්ම මොකද වැටෙන්න ඕනේ. ඒ කියන්නේ වැටෙන්න ඕනේ කියලා කියන්නේ මෙයා අනිවාර්යෙන් ඇලවෙනකොට මේ ඇලවෙනකොටම මොකද යාගේ බර නිසා මේ පැත්තට ඇති වෙන ගූර්ණය. එතකොට දැන් මේ පේන ඇති ස්පර්ශ පොයින්ට් එකේ ඉඳලා R එක අභිලම්බ බලයේ උඩට මෙතනදී වාට පේනවා ඇති පැහැදිලිවම R එක මෙහෙම උඩට තියෙනකොට ඊට ඒක රේඛීය වන පරිදි බර ක්‍රියාත්මක වුණා පල්ලෙහාට. එන පද්ධතිය සමතුලිතව සරල රේඛීය මාර්ගයක දැන් මම උඩින් බලන් හිටියොත් සරල රේඛීය මාර්ගයක මෙයා මේ විදිහට ගමන් කරනවා. සරල රේඛීය මාර්ගයක මේ රෝධය පෙරළෙමින් ගමන් කරනවා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට මේ බර නිසා ඇතිවන ගූර්ණය මේ පෙන්නලා තියෙනවා භ්‍රමණ දිශාව. මෙයා ඇලවෙච්ච ගමන් රෝධය මෙන්න ඇලවෙච්ච ගමන් ඔයාලට පේනවා මෙතන ඇතිවන ගූර්ණය බලය වැඩි කිරීම බලයේ ක්‍රියාකාරකවට පවතින ලම්බක දුර R වලින් වැඩි කරපු ගමන් මෙන්න මේ රේඛාව ඔස්සේ මේ රෝධය ස්පර්ශ වෙලා තියෙන පොළොවත් එක්ක එහෙනම් මේ පැත්තට පවතිනවා ගූර්ණයක්. අපි මේ ලක්ෂය නම් කරගත්තොත් O කියලා මේ ලක්ෂය O කියලා නම් කරගත්තොත් ආයෙත් O වටා ගූර්ණයක් ඇති වෙනවා. Mg වැඩි කිරීම R කියනවා. එහෙනම් Mg වැඩි කිරීම R නිසා ඇති වෙන ගූර්ණය නිසා මෙයා මේ පැත්තට පෙරලෙන්න හදනවා. නමුත් බලන්න මේකේ තියෙන විස්මයජනක වැඩි කියන්නේ මෙයා පෙරලෙන්නේ නැහැ. ඒකට හේතුව එකපාර දැන් මේ කැරගෙමින් යන රෝධය මෙහෙම ගිහිලා එකපාරම වැටෙන්නේ නැහැ. මෙතනින්ම මෙයා වැටිලා මේ රෝධය මෙතනින් පල්ලයට නැත්නම් මෙතන චලිතය නවතින්නේ. මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේ දිශාවට පිච්ච කෝණික ගම්‍යතාවය. මම අර සුරත් නීතියෙන් දාලා පැහැදිලි කරපු කෝණික ගම්‍යතාවය. ඇලවෙච්ච ගමන් මොකද වෙන්නේ? දිශාව වෙනස් වුණා. දිශාව වෙනස් වුණානේ පැහැදිලිව පේන දිශාව වෙනස් වුණා. එතකොට දැන් අපි දන්නවා concept එකක් කෝණික ගම්‍යතාවයේ යම්කිසි දිශාවක් වෙනස් වුණොත් වෙනස් වීමක් සිදු වුණොත් අනිවාර්ය කෝණික ගම්‍යතාව වෙනස් වීම ගූර්ණයත් එක්ක මේකේ සම්බන්ධ වෙනවා. මොකද අයිසෙක් නිව්ටන් කියලා ඔයගලන්ට මතක ඇති අයිසෙක් නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කිව්වේ මොකද්ද කිව්වේ? බලය සම්බන්ධව කතා කරේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා කිව්වා. එතකොට ඒ වෙලාවේදී කිව්වා ගම්‍යතාව වෙනස් වීමේ දිශාවම තමයි බලයේ දිශාවක් කියන්නේ. ඕකනේ අපි ඕලෙල් කාලේ F = ma කියලා ඉගෙන ගන්න. ඒකම අපි කෝණික චලිතයට අරන් ආවොත් එතනදී අපි කියනවා වස්තුවක් මත බාහිර අසමතුලිත වගේ බාහිර ව්‍යාවර්තය. වස්තුවක් මත පෙරළමින් පවතින වස්තුවක් මත ක්‍රියාත්මක වන බාහිර ව්‍යාවර්තය කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා. කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වෙනවා. අන්නේ concept එක පාවිච්චි කරොත් මොකද ආයෙ මතක් කරගත්තොත් භ්‍රමණය වන වස්තු පද්ධතියක් මත යෙදෙන බාහිර ව්‍යාවර්තය කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික. එහෙනම් අනිවාර්යෙන් කෝණික ගම්‍යතාව වෙනස් වෙන දිශාවටම තමයි
මේ ව්‍යාවර්තයත් ඇති වෙන්නේ. දැන් මෙයා කෝණික ගම්මිතා දැන් මේ විදිහට වෙනස් කරගත්තා. ඒ කියන්නේ මෙතන දැන් එකපාර මෙයාට තේරෙනවා කෝණික ගම්මිතා වෙනස් වුණා. මෙතන ගූර්ණයක් ඇති වුණා. මේ කෝණික ගම්මිතා වෙනස් වුණේ ඇත්තටම රෝදේ ඇලවෙච්ච නිසා. හරිද? රෝදේ ඇලවෙච්ච නිසා. රෝදේ ඇලුනේ මෙන්න මේ ගූර්ණ නිසා. මේ ගූර්ණ නිසා රෝදේ ඇලවුණා. දැන් මෙතන කෝණික ගම්මිතා වෙනස් කරගත්තා. ඒ කෝණික ගම්මිතාවේ දිශාව තියෙන අර පැත්තට. මේ MGR එක නිසා දැන් මොකද කරන්නේ? මෙයාගේ සමතුලිතතාවය පවත්වා ගන්න. හරිද? අපිට තියෙනවනේ භ්‍රමණ අවස්ථිතිය කියලා concept එක. එයා සමතුලිතතාවය පවත්වා ගන්න මොකද කරන්නේ? මේ රෝදේ කෝණික ගම්මිතාවේ දිශාව වෙනස් කරගන්නවා ගූර්ණේ දිශාවට. ඒක ටිකක් සංකීර්ණ වගේ ඇති. මම ආයෙ නැවත පොඩ්ඩක් මේ රූපසටහනේ මෙන්න මේ ප්‍රැක්ටිකල් එකම කිව්වොත් දැන් මේ තියෙන රෝදය එකපාර මෙහෙම කැරකෙමින් ඔබ දිශාවට එනකොට කෝණික ගම්මිතාවේ දිශාව තියෙන්නේ මේ පැත්තට. දැන් මෙයා මේ විදිහට ඇලවෙනවා. ඇලවෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ පැත්තට ගූර්ණයක් මේ පැත්තට නෙමෙයි සමා වෙන්න. මේ පැත්තට ඔන්න mg එක එන නිසා මේ පැත්තට භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. එතකොට හොඳට බලන්න මේ පැත්තට භ්‍රමණය වෙනකොට මේ ගූර්ණයේ දිශාව අපි හදා ගන්න ඕනේ. ගූර්ණයේ දිශාව ගත්තොත් හොඳට බලන්න මේ පැත්තට දිනනකොට භ්‍රමණය වෙන දිශාවට මම සුරත් නීතිය දාපු ගමන් මොකද වෙන්නේ? right. භ්‍රමණය වෙන දිශාවට සුරත් නීතිය දාපු ගමන් ඔයාලට මෙතන පේන්නේ මම මේ ඩොට් එකක් තියලා රවුමක් දාලා දෙනවා. මේකෙන් කියවෙන්නේ තලයෙන් නිවතට ඔබ දිශාවට තමයි ගූර්ණයේ දිශාව පවතින්නේ. ඔබ දිශාවට ගූර්ණයේ දිශාව පවතින්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔබ දිශාවට ගූර්ණයේ දිශාව පවතිනකොට සුරත් නීතිය දාපු ගමන් දැන් එතකොට දැන් මේ රෝදේ මොකද මේ වැල වෙනවා. ඔබ දිශාවට ගූර්ණයේ දිශාව තියෙනවා. දැන් එතකොට ගම්මිතාවේ තියෙනවා මේ විදිහට ඇන්ගල් වෙලා. හරිද? ගම්මිතා දිශාව මෙහෙම දිවිච්ච එක වෙනස් වුණානේ. මෙහෙම දිවිච්ච දැන් මෙහෙම වුණා. දැන් එයා try කරනවා මම මොනා කරන්නද? ගූර්ණයේ දිශාවට ගම්මිතාවේ හරව ගන්න. ගූර්ණයේ දිශාවට ගම්මිතාවේ හරව ගන්න try කරනවා. දැන් ගූර්ණයේ දිශාව තියෙන්නේ කොහෙද? ඔබ පැත්තට. ගම්මිතාවේ දිශාව මේ පැත්තට ගියා. දැන් එයා try කරනවා සෑම විටම ගූර්ණයේ දිශාවට ගම්මිතාව හරව ගන්න. දැන් ටික හැම වෙලේම අර ගූර්ණයත් එක්ක තියෙන දිශාව ලම්බකවනේ පවතින. හරි. දැන් ගූර්ණේ තියෙනවා ඔබ දිශාව. ගම්මිතාවේ දිශාව මේ විදියට. දැන් try කරනවා ගම්මිතාවේ දිශාව ගූර්ණේ දිශාවට හැරෙන්න. හැරෙනකොට ගම්මිතාවයත් ඒ අනුරූප ලම්බක වෙනවා. එහෙනම් දිගින් දිගට මේ වැඩේ වෙනවා. පැහැදිලිද? එතකොට ගූර්ණයේ දිශාව පසුපස්සෙන් දිගින් දිගටම ගම්මිතාවය දුවන්න පටන් ගන්නවා. ගම්මිතාව වෙනස ඇති කරගන්න අන්න එහෙම. අන්න ඒක නිසා මොකද වෙන්නේ? මෙහෙම ඇලවෙච්ච රෝදය මේ වගේ වංගුවක් ගන්න පටන් ගන්නවා. දිගටම මේ විදිහට වංගුවක් ගන්න පටන් ගන්නවා. ඒ දිගටම ගූර්ණේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. එහෙමනම් මේ විදිහට සරල රේඛීය ගිය මේ රෝදය මෙන්න මෙතනින් පෙරලීමට පටන් ඇලවීමට පටන් ගත්තොත් රෝදය මෙතනින් ඇලවෙන්න පටන් ගත්ත ගමන් අපි හිතමු මේ පැත්තට තමයි ඇලවුනේ. මෙයා මේ වටා මේ වගේ දිගින් දිගටම රවුමක් යන්න පටන් ගන්නවා. ඔන්නම රවුමක් ගිහිල්ලා අදාළ දැන ගූර්ණේ ප්‍රබල වෙච්ච ගමන් ටක් ගාලා වැටෙන්න පුළුවන්. ඒ වැටෙන කොටත් දැකලා තියෙන වැටෙනකොට අර වීඩියෝ එකේ දැක්කම ඕගොල්ලෝනේ. එතකොට ඒ වැටෙනකොට කැරකිලා අන්න මේ විදිහට තමයි. ඕක තමයි කතන්දරේ. එහෙනම් මේකෙදි තව පැහැදිලි කිරීමක් ඉදිරියේදී ඔබට එනවා. බයිසිකල් රෝදය සම්බන්ධව මම හිතන්නේ මීට වඩා පැහැදිලි කරන්න මේ කෝණික ගම්මිතාවය වෙනස් වීම සහ ගූර්ණය සම්බන්ධව කිරීම පැහැදිලි කිරීම. මේක ටිකක් සංකීර්ණ විෂයක්. හරිද? මම ඉදිරි ප්‍රැක්ටිකල් එකේදී වඩාත් සාර්ථකව ඔබට ඒක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ටිකක් දිග ප්‍රැක්ටිකල් එකක් පරීක්ෂණය ඒ සම්බන්ධව මම ඔබට පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් අපි නැවත හමු වෙමු.